මම මේ මනුෂ්‍ය ලෝකෙට පැමිණියේ අහඹුවක් ප්‍රතිඵලයක්. මම පැමිණියේ කුමක් සඳහාද? ඒක හොයාගන්න ඕනේ මම. මගේ ජීවිතය අවසන් වෙන්න මොහොතකට කලින් මම මගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ මගෙන් අහන ප්‍රශ්නය තමයි මම මේ ආපු කාරණේ ඉටු කර ගත්තාද? ලක්ෂයක් මේ මනුස්ස ලෝකෙට ආවොත් ඒ ලක්ෂෙන් 999කුයි 0.999ක්ම නැවත හිස්සතින් ගමන් කරනවා. පරමාර්ථය නොලබා. ඊටාම සුළු පිරිසක් ජීවිතේ පරමාර්ථය ලබනවා. මොකක්ද ජීවිතේ පරමාර්ථය? මම මෙහෙන් යනකොට මට සොයන්න කිසිවක් මෙහි ඉතුරු වෙලා නොතිබිය යුතුයි. මම මෙහෙන් යනකොට මේ තියෙන කිසි දෙයක අවශ්‍යතාවයක් මට නොදැනිය යුතුයි. මම මෙහෙන් යනකොට මේ තියෙන කිසිවක් මට රැගෙන යන්න උවමනාවක් ඇති නොවිය යුතුයි. මම පරමාර්ථය සොයලා අවසන්. මමගේ ජීවිතය ගැන හොයලා ඉවරයි. අපි මිනිසෙක් ඉන්නවා, ඒ මිනිසයාට පෙට්ටියක යමක් දාලා සංගවලා තියෙනවා. ඔහු ජීවිත කාලේ මේ දේ හොයාගත්තේ නැත්නම් අර හංගලා තියෙන දේ ගැන කල්පනා කර කර ඉන්නේ. අපි යම් දවසක ඔහුට කතා කරලා මේ පෙට්ටිය ඉබ්බ ඇරලා ඒ හංගපු දේ පෙන්නනවා. පෙන්වුවාම ඔහු කියනවා මේකද තියෙන්නේ. ඔහුගේ ප්‍රශ්නේ ඉවරයි. ඔයගොල්ලන්ගේ ජීවිතේත් යමක් සංගවලා තියෙනවා. ඒ ඔයගොල්ලන්ගේ ජීවිතය පිළිබඳ පරමාර්ථය ඇත්ත. ඒක තමයි අපි කියන නිබ්බහන කියලා. සත්‍ය අවබෝධය කියලා. මිනිස්සු ඒක හොයාගන්න බැලුවා අතරමං වෙලා දඟලනවා. මිනිස්සු ඒක හොයන්න ගිහිල්ලා නොයෙකුත් වෙන දේවල් හොයලා අපරාධේ කාලේ නාස්ති කරනවා. සැබෑවටම ජීවිතයේ පරමාර්ථය සොයාගන්නේ ප්‍රඥාවන්තයා නොවේ භක්තිවන්තයා. විශ්වාසවන්තයා හා අදහන්නා. වචන විශ්වාස කිරීමෙන් පමණයි ප්‍රඥාවට ළඟා විය හැකි මාර්ගය. ශ්‍රද්ධාව හා ඇදහිීම පමණමයි ගැලවීමට ඇති කෙටිම පාර. කෙනෙකුට අවශ්‍ය නම් ශුද්ධවන්තයෙක් වීම සඳහා, පිරිසුදු වීම සඳහා, නැවත නොපැමිණීම සඳහා ඒ මනුෂ්‍යයා කළ යුතු එකම දෙය නම් ඇදහිීම, විශ්වාසය, භක්තිය වචන කෙරෙහි පිළිගැනීමෙන් ජීවත් වීමයි. එච්චරයි. ගැලවීමට තියෙන මාර්ගය තුල තියෙන්නේ භක්තියෙන් විශ්වාස කළ යුතු වචන සමුදායක් පමණයි. යමෙක් භක්තියෙන් වචන විශ්වාස කරන විට ඔහු ඉදිරියෙහි ගැලවීම ජීවමානව පවතිනවා. ඔහු ඉදිරියේ ඔහුගේ නිවන, ඔහුගේ ස්වර්ගය, ඔහුගේ පරමාර්ථය, ඔහුගේ සත්‍ය අවබෝධය පෙනී සිටිනවා. ඔබට සත්‍ය අවබෝධය නොපෙනෙන්නේ ඔබේ වචන කෙරෙහි ඔබට ඇසෙන විශ්වාසයේ මදිකම. ඔබට සත්‍ය අවබෝධය නොවන්නේ ඔබේ භක්තියෙහි අඩුවක්. ඔබට සත්‍ය අවබෝධය නොවන්නේ ඔබේ ඇදහිීමෙහි දුර්වලතාවයක්. ප්‍රඥාව ලැබීමේ මාර්ගය විශ්වාසය හා ඇදහිීමයි. නිවන් මඟ පටන් ගන්නේ ශ්‍රද්ධාවෙන්. ලෝකෙ කිසිම තැනක කිසිම ශාස්ත්‍රවරයෙක් දේශනා කරන්නේ නිවන් මඟ ප්‍රඥාවෙන් වඩනවා කියලා. ලෝකෙට පරමාර්ථය අරගෙන පහළ වෙන සියලු මුනිවරු දේශනා කරන්නේ නිවන් මඟ පටන් ගන්න හා අවසන් වන්නේ ශ්‍රද්ධාවෙන් බව. කෙනෙකුට යමෙක් කෙරෙහි භක්තිය, විශ්වාසය හා ඇදහිීම තියෙනවා නම් ඒ පුද්ගලයාට ගැලවීමට තියෙන එකම මගයයි. වෙන කිසිම මාර්ගයකින් ගැලවීම සොයන්න බෑ. නිවීමට ළඟා වෙන්න බෑ. නිවීමට ළඟා වීමට කැමැත්ත තියෙන මිනිසයා කළ යුතු එකම එක දෙය වචන විශ්වාස කිරීමම පමණයි. වචන විශ්වාස කිරීමමයි මාර්ගය. තමාට ඇහෙන දේ පිළිගැනීමමයි මාර්ගය. තමාට ඇහෙන දේ තුල විශ්වාසයෙන් ගිලී යාමමයි මාර්ගය. එසේ නැති කිසි කෙනෙකුට මාර්ගය විවරවන්නේ නැහැ. මාර්ගය විවර කර ගැනීම සඳහා විශ්වාසය, භක්තියව, ඇදහිීම හා ශ්‍රද්ධාව මේ සියලු වචන වලින් පැහැදිලි කරන කරුණ පිළිබඳව ඔබ ගැඹුරට විශ්ලේෂණය කොට සොයාගත යුතුයි. කෙනෙකුට පුළුවන් නම්
මහා විශ්ලේෂණයන්ට නොයා නිදහසේ සවන් දීමෙන් ඇදහිීම තුළ සිටින්න ඔහු ගැලවීම කරා ගමන් කරනවා. මං හිතන්නේ කෙනෙකුට නිවෙන්න තියෙන ලේසිම විදිය ඒක. එහෙම නැතුව සියල්ල විශ්ලේෂණය කළ ප්‍රඥා මාර්ගයක් සොයාගෙන ගැලවීම සොයන් ගියොත් ඒක හරි දුර ගමනක්. අපි හැමදේම කැමති කෙටියෙන් අවසන් කළා දාන්න. මම ඔයගොල්ලන්ට කියනවා මේ මනුස්ස ලෝකයට ඔයගොල්ලෝ ආවේ යමක් සොයාගෙන ඒක දීර්ඝ කතාවක් කරගන්න යන්න එපා. ඒක පුංචි කෙටි කතාවක් කරගන්න. මිනිස්සු කැමති නව කතා කියවනවට වඩා කෙටි කතා කියවන්න. ඒවා හරි ඉක්ම. විමුක්ති මාර්ගයේ කෙටි කතාවක් වන්නේ භක්තිවන්තයෙකුට පමණයි. විමුක්ති මාර්ගයේ කෙටි කතාවක් වන්නේ ශ්‍රද්ධාවන්තයෙකුට පමණයි. යම් කෙනෙක් භක්තියෙන් විශ්වාසයෙන් නොසිටියොත් ඔහුට විමුක්ති මාර්ගයේ නව කතාවක්. පිටු 4500ක් තියෙනවා. කියවල ඉවර කරන්න බැරි. යම් කෙනෙක් තමාගේ ගුරුවරයා කෙරෙහි භක්තියෙන් විශ්වාසයෙන් ඇදහිීමෙන් හිටියොත් ඔහුට විමුක්ති මාර්ගයේ කෙටි කතාවක්. ඉක්මනින් අවසන් වෙන එකක්. එතකොට කෙනෙක් මගෙන් අහවි දැන් ඔබ දෙසන විදියට විමුක්ති මාර්ගයේ කෙටි කතාවක්. ඇයි අපට තාම මේක කෙටි කතාවක් නුනේ? නුඹලාගේ ඇදහිීම නුඹලාට සාක්ෂි නොදන්න නිසා. නුඹලාගේ ඇදහිීම නුඹලාට මදි නිසා.